ඩොයිලි කියලා ආවා දේශාටකෙක්. ඔහු ඒ කියන්නේ රටක් ආක්‍රමණය කරන්න අතික්‍රමණය කරන්න කලින් එනවා රටකට යම් පුද්ගලයෙක් මේ රටේ ස්වභාවය ගවේෂණය කරන්න. දේශ ගවේෂකයෙක්. මෙන්න මේක ලියනවා මේ සිංහලේ රාජ්‍ය අපිට යටත් කරගත්තාද? අපිට අවශ්‍ය විදිහට පාලනය නම් කරන්න වෙන්නේ නැහැ. ඇයි? කාරණාව බරපතලයි. මිනිසුන්ද රජුන්ද දනගසන එක කොටසක් ඉන්නවා අපේ හාමුදුරනේ. ඒ තමයි සංඝ රත්නය. ඒ පිරිසට ජනතාව නතු වෙන තුරු පන්සල නම් වූ තැනට ජනතාව එකතු වෙන තුරු ඕනෑ එපාකන් ටික සාකච්ඡා කරන තුරු මේ රාජ්‍යත්වයේ කවදාවත් අපිට ඕන දර පාවිච්චි කරන්න බෑ, යටත් කරන්න බෑ කියන කාරණාව බොහොම ලස්සනට පැහැදිලි කරනවා. අද එදා 1803 මේ කාරණාව ඉෂ්ට කරන්න උත්සාහ කරන්නේ. අද මම මේ ප්‍රශ්නේ මතු කරන ඔබට. ඔබ පන්සලට එනවද?